ආයිබෝන් ටීචර් මම ත්‍රදේව්ගේ අම්මා. මට හිතුණා ටීචර්ට මම මේක කියන්නම ඕනි කියලා. මම ටීචර්ගේ වීඩියෝ එකක් Facebook තිබිච්ච වීඩියෝ එකක් දැකලා තමයි මම බබාව ක්ලාස් එකට සම්බන්ධ කරේ. මට ඇත්තටම මේ අද අදහස් දක්වන්න දුන්න එකටත් බොහොම ස්තුතියි ටීචර්. මොකද මට ගිය සතියේ පළවෙනි දවසෙන් එක දවසක් වුණාට මොකද මගේ දරුවා දැන් තියෙන තත්ත්වය ඇත්තටම මට හරිම සන්තෝසයි. මොකද ටීචර් මෙයා දැන් grade 1 ඒ කියන්නේ ලබන අවුරුද්දේ grade 2 බබෙක්. මෙයා සිංහල අකුරු හඳුනන්නේ නැහැ. එයා ඉංග්‍රීසි අකුරු එතකොට අනිත් ගණිතය ඒ හැම දෙයකටම එයා හරි කැමතියි. ඒ හැමදේම තියෙනවා. දැන් මිඩල් ටර්ම් ටෙස්ට් එකේදීත් ලකුණුත් තියෙනවා හැම. සිංහල වලට තමයි ලකුණු නැත්තේ. මෙයා එක ඉස්කෝලේක ඉඳලා ආයෙ අස් කරලා වෙන ඉස්කෝලේකට දාපු බබෙක්. ඇත්තට මේ ඉස්කෝලෙන් අස් කරන්න හේතුවෙත් මෙයා සිංහල අකුරු පටන් ගත්තට පස්සේ මෙයා එක තැනක හිටියේ නෑ. සිංහල අකුරු ලියන්න ගන්නකොට මෙයා වොෂ්රූම් යන්න ඕනේ කියලා. මට ඒ පළවෙනි ඉස්කෝලේ පන්ති භාර ටීචර් කතා කරලා මෙයා ඉස්කෝලේ යන්නත් අකමැති වුණා අකුරු පටන් ගත්තට පස්සේ. ඊසේ ලොකු ගැටලු ගොඩාක් වුණාට පස්සේ අන්තිමට මට පන්ති භාර ටීචර් කිව්වේ මෙයාට මානසික ලෙඩක් තියෙනවා. මෙයාව ડોක්ටර් කෙනෙකුට පෙන්නන්න කියලා. ඇත්තටම ටීචර් මම ડોක්ටර් කෙනෙකුටත් පෙන්නුවා. ડોක්ටර්ත් එක්ක කතා කරාම ડોක්ටර් කිව්වෙත් ස්ටාර් chart එකක් යන්න බබාත් එක්ක කියලා. මම ඒකත් කරන්න පටන් ගත්තා. නමුත් බබා ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා ඉස්කෝලේදීත් ගොඩක් වැඩ කරලා ඇවිල්ලා මගෙත් එක්ක වැඩ කරන්න එහෙම කැමති වුණේ නැහැ. එක තැනක එහෙම නැහැ. මෙයා ඊට පස්සේ මම ටීචර්ගේ දැක්කා වීඩියෝ එකක් තියෙනවා අකුරු හැඩ අඩු බබෙක්ගේ නම් දවස් 4න් අකුරු හදනවායි කියලා කිව්ව වීඩියෝ. ඒකෙන් තමයි මම ටීචර් කවුද කියලා හොයන්න පටන් ගත්තේ. ඊට පස්සේ මට හිතුණා මෙයා සමහර විට මේ ඔන්ලයින් ක්ලාස් එක නිසා එකට සම්බන්ධ වෙන්න කැමැත්තේ කියලා. ඒ විශ්වාසයෙන් තමයි දැම්මේ. මෙයා ඉන්දී කියන විශ්වාසයක් තිබුණේ නැහැ. මනිකයි. ඉතින් මේ ඇත්තටම මෙයා හරි ආසාවෙන් ඉන්නේ. ඇත්තටම හරි ආසාවෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මෙයා අකුරු වලට වෛර කරපු දරුවෙක් කියන්නේ ඇත්තටම අකුරු කියද්දි දුවනවා. සිංහල අකුරු කියද්දි දුවනවා. සිංහල අකුරු වලට කැමතිම නෑ. නමුත් දැන් ටීචර්ගේ පන්තියේ ඒ ටීචර්ගේ දැන් ගිය සතියේ මේ අඟහරුවාදා වෙනකොට ඒ අකුර එයාට මතකයි සහ මං අද උදේ දැන් ඉවර ක්ලාස් එක පටන් ගන්න කලිනුත් එයාගෙන් අහුවම එයා කියන මම පෙන්නලවත් එහෙම නෙමෙයි. එයාට ඇත්තටම මේක මතකයි. මොකද එයා ටීචර්ගේ පන්තියේ මම දානකොට අකුරු මතක සිටින බබෙක් නෙමෙයි. කොයි විදිහට ඉගෙනුවත් අකුරු මතක ඉන්න බබෙක් නෙමෙයි. මොකද එයාට යාළුවන්ට එයාගේ ගහලා පළවෙනි ටීචර් දැන් ටීචර් නෙමෙයි කලින් හිටපු ටීචර් ගහලා මෙයා බය වෙලා පන්තියෙත් ඉන්නේ නැතුව අකුරු ලියන්න ගත්තාම වොෂ්රූම් දුවන එහෙම ප්‍රශ්නයක් තිබිච්ච දරුවෙක්. මට ඇත්තටම දැන් ඉන්න තත්ත්වය ගැන හරි සන්තෝෂයි ටීචර්. මට ඒක කියන්න ඕනේ. තිබුණ එකයි මම ගොඩක් මතකයි. මම අර දරුවා අකුරු වලට වෛර කරනවා කියලා කිව්වේ ඒකයි. එයා ආසාවෙන් පන්තියේ ඉන්නවා. ඇත්තටම.